රපානොයි හෙවත් ඊස්ටර් දිවයිනේ අභිරහස් ප්‍රතිමා පැසිෆික් සාගරයේ ගිනිකුණ දිග දෙසට වන්නට පිහිටා ඇති රපානොයි හෙවත් ඊස්ටර් දිවයිනේ අභිරහස් ප්‍රතිමා ගැනයි මේ වීඩියෝකින් අපි ඔබට ගෙනෙන්න සූදානම් වන්නේ. එහෙනම් රැඳිලා ඉන්න මේ වීඩියෝ එක අවසාන වනතේ. 1722කට ආසන්න ලන්දේසි ගවේෂකයන් පාස්කු දිනක මෙම දූපතට පැමිණීම නිසා මෙය ඊස්ටර් දිවයින ලෙස අද වන විට ප්‍රසිද්ධ වෙනවා. 1000කට අධික මිනිස් මුහුණු ආකාරයේ පිළිම සමූහයක් නිසා මෙම දූපත සුවිශේෂී වන අතර සම්පූර්ණයෙන්ම හුදකලා භූමියක් වන මෙම දූපතේ දිගම ස්ථාන අතර දුර සැතපුම් 14ක් පමණ වෙනවා. ඒ මිනිසෙකුට දිනකට පයින් ගමන් කළ හැකි දුර ප්‍රමාණයක්. සතමුම් 1200ක් වන දුරින් පිහිටි පිටිකේන් දූපත ඊස්ටර් දිවයිනට ආසන්නම දූපත ලෙස සලකන අතර ආසන්නම රට වන්නේ සතමුම් 2300ක් පමණ නැගෙනහිරින් පිහිටා ඇති ඇමරිකාවට අයත් චිලි රටයි. අඩි 40කට වඩා උස වන මෙම සුවිශාල මුහුණු ප්‍රතිමාවල බර ටොන් 75ක් පමණ වනවා. මේ ප්‍රතිමාවල උඩ කොටස තොප්පියක් හැඩයෙන් නිමවා ඇත්තේ රතු පැහැති පාෂාණ ආධාර කර ගනිමුනුයි. පුරාවෘත්තයට අනුව නම් හොටුමතුවා නම් ප්‍රධානියකුත් 100කට ආසන්න පිරිසක් සමග මෙම දූපතට පැමිණ ඇති බවයි කියවෙන්නේ. නමුත් ඔවුන්ගේ සම්භවය තවමත් අභිරහසක්. මේ කොහොම වුණත් රපානොයි දූපතට වසර 800කට පමණ පෙර පැමිණි ඔවුන්ට මේ දූපත තුළ වෙනත් වෘක්ෂලතා මෙන්ම තාල වර්ගයේ ගස් දක්නට ලැබෙන්නට ඇතැයි විශ්වාස කරනවා. 19 වන සියවස වන විට මෙම දූපතේ වනාන්තර විනාශ වූ අතර පස සම්පූර්ණයෙන්ම නිසරුය. මේ කාරණය විශාල මතභේදවලට තුඩුදුන් කාරණයක් වුණා. වනාන්තර කපා ලබාගත් කොටන් මෙම මෝයි ප්‍රතිමා ප්‍රවාහනයට යොදා ගැනීම හේතුවෙන් මෙම විනාශය සිදු වූවායයි යන ජනප්‍රිය මතයද නිවැරදි නොවිය හැකිය. පුරාවෘත්තවලට අනුව නම් මේ පිළිම ඇවිද ගිය බව පවසන අතර පරීක්ෂකයන් පවසන්නේ කුඩා කණ්ඩායම් දෙකක් විසින් ලනු යොදා සිරස් අතර ඇදගෙන යන්නට ඇති බවයි. ලිපෝ හා හන්ට් යන පරීක්ෂකයන් නම් පවසන්නේ දූපතේ වනාන්තර විනාශය ආහාර හිඟයට හේතුවක් නොවන්නට ඇති බවයි. ගල්වලින් තැනු ආරක්ෂිත උද්‍යානද මෙම දූපතේ දැකගන්නට ලැබෙන බවයි සඳහන් වන්නේ. එම උද්‍යාන ඉදිකිරීමට මේ සුලභ පාෂාණයක් වන මනවාය යොදාගන්නට ඇති බවයි මේ පරීක්ෂකයන් ඔවුන්ගේ ඇවිද ගිය පිළිම නම් පොතෙහි සඳහන් කර ඇත්තේ. ඉතින් මේ කොහොම වුවත් පරීක්ෂකයන් මේ පිළිම ප්‍රවාහනය ගැන මොනයක් මත පළ කරද මේවා නිර්මාණය කිරීමට හේතුව ගැන අදහසක් ප්‍රකාශ නොකරයි. ඒ වගේම මේවායේ සුවිශේෂත්වය වන්නේ සෑම පිළිමයක්ම ගොඩබිම දෙසට මුහුණලා සිටීමයි. මෙයට හේතුව ලෙස දක්වා ඇත්තේ ඒවා දිවයින තුළ සිටින දේවතාවන්ට ගෞරව කිරීම පිණිස නිමවන්නට ඇති බවයි. ඉතින් මේ කොහොම වුවත් ප්‍රතිමා නිර්මාණය කළේ ඇයිද යන්න තාමත් නොවිසඳුණු අභිරහසක්. ඉතින් ඇත්තටම පුදුමයි නේද? මේ වගේ දේවල් ලෝකේ තියෙනවා කියවහම මේ වගේ ලෝකයේ පවතින අභිරහස් තැන් පිළිබඳ තොරතුරු අපි දිගටම ඔබට ගෙනෙනවා. ඒ වගේම විවිධ ආකාරයේ නිර්මාණ කරන ආකාරයත් අර්ථවත් ලෝකය අපි ඔබට ගෙනෙනවා. ඉතින් ඒ වගේ තොරතුරු හැමදාම නරඹන්න අර්ථවත් ලෝකය අපිව දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේ මෙහා පැත්තේ තියෙන පුංචි බෙල් අයිකන ක්ලික් කරොත් තමයි අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්නත් පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න විතරක් නෙමෙයි ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තවත් මේ වගේ වැදගත් තොරතුරු රැසක් ඇතුළත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන්න අදට අපි සමු ගන්නවා. ඔබට සුබ දවසක්.